මොකද උනේ? මට ආරංචියක් ඩාන්සින් කැරියර් එක ඉවරයි ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඉවර වෙන්නේ නැtei කියලා මම බලාපොරොත්තු වෙනවා පොඩි කරදරයක් තුනක්. දුෂ්කර නැහැ මම නොවෙන්න කියලා. පුංචි දෙයක් ඊට කලින් ඔයගලන්ට බලන්න පුළුවන් දැන් දුෂාන්ත ගෙවුණු දවස් කිහිපේ ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ ගැන අපි කතා කරන්න කලින් මේ චූටි ක්ලිප් එක දාලා ඉන්න. ඇක්සිඩන්ට් එක තමයි දුෂාන්ට සිද්ධ වුණේ. අපි කතා කරමු. දුෂාන්ට අද ඉන්න තත්ත්වය. පළවෙනි මේටම කියන්න දෙන්නේ get soon. Thank you. දුෂාන්ට අපි කතා කරමු මොකක්ද උනේ? ඇයි මෙහෙම දෙයක් වෙන්න හේතුව? ඔය ඉතින් සමීර මට තමයි අරන් වරන් ගත්තා නේද ඩාන්ස් ස්ටාර් ගිහිල්ලා. ඕකේ. ඒකත් මට සමීර හතර වෙනිදා තියලා BMS එකේ මේ සිසක් ෂෝ එකක්. ඒ ෂෝ එකේ අන්තිම කටේද දැන් පොඩක් මහන්සි වැඩිත් ඒක මම හිතන්නේ මොකද ෆිල්ම් එකේ ෂූටින් එක තිබ්බා. මුල දවසම ෂූටින් එක ඉවරලා ගාම කෙලින්ම ගියා ෂෝ එකට ගිහිල්ලා මම ඒක ප්ලෑන් කරලා තිබ්බා සින්දු 8කට පටන් ගත්ත එකේ පළවෙනි ඩාන්ස් එක කරලා පස්සේ සින්දු 8ක් කියන්න තිබ්බේ මගේ පළවෙනි පාර ජීවිතේ මම විනාඩි 40ක පර්ෆෝමන්ස් එකක් කරලා හිටියේ. දෙවෙනි විනාඩියේ ස්ටේජ් එකේ උඩදී මෙහෙම ජම්ප් එකක් දාලා දැන් බස් එකේ ලෑන්ඩ් වෙනකොටම කකුල දණිය පල්ලයට ගැලවිලා මම කකුලට ආවා. ඒ වෙලේ එච්චරම රිදුන්නේ 아무තම දුකක් කරදරයක් වුණා නේද මම දැන් කොහොමද ඊළඟ විනාඩි 4-5 මේක ඉවර කරගන්නේ ඒ වගේ අදහස් තමයි ආවේ. ඉතින් ඒකෙන්ද අදගෙන යන්න කියලා හිතුණා. ඒත් අමාරුවක් ගියේ මට ඕන විදිහට කකුල යන්න පටන් ගියේ නෑ. ඊට පස්සේ මම බැලුවා කොහොමද ඒක ඉවර කරලා අර ඩාන්ස් එක නවත්තන්න බයි ක්‍රවුඩ් එකත් නවත්තන්න ඉස්සර කැමති නැහැ. ඒකලා දැනුන්නේ නැහැ. ඒක මොකද මම පුළුවන් තරම් කැම්ප්ලාස් කරන්න බැලුවා මේ මොනවත් දුන්නේ නැහැ මම කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ මට ක්‍රවුඩ් එකට තේරුන්නේ නැහැ මට ඇත්තටම ඉන්ජරියක් වෙලයි කියලා. ඉතින් ඊට පස්සේ කොහොමරි මම කරගෙන ගියා තව විනාඩි 35ක් වගේ කකුල කඩාගෙන ඇද්ද ෂෝ එක. ඒකෙන් මම හිතන්නේ තව පොඩ්ඩක් වැරදි ඩැමේජ් එකක් තුනක්. කම්පියුටර්ස් කොහොමද ඒ වගේ සිටුේෂන් එකක ඔයාලට තේරුන්නේ නැද්ද දැන් මේ කකුල තියෙන මේ වගේ සීරියස් තත්ත්වයක තියෙන්නේ එහෙම දැනන්නද? සමීර ඒ කියන්නේ මට ඒ වෙලේ දුකක් බයක් ඔක්කොම දැනුණා. කියන්නේ මගේ කැරියර් ඉවරයිද මම ඒක මට අර උනාට පස්සේ මම දැනුණා හරි කකුල මොකක් හරි වුණා. හිතන තරම් රිදුන්නේ නැහැ. අන්තිමේදී තමයි ඒක දැනෙන්න පටන් ගත්තා. ඒ වෙලෙම හිතන්නේ හිරි වැටෙනවා වගේ වෙනවා. කකුලක් ගලවලා ගියාම ඒත්තර නවත්තන නැගෙන් පොලිස් යන සිග්නල් එක. ඒ වුණාට අර පර්ෆෝම් කරන තියෙන ආසාවය කරන්න පටන් ගත්ත වෙලේ කරන්න තියෙන අර ඒකත් එක්කම හිතන්නේ ඒක කැප වේවිද කියන තේරෙන්නේ මට ඇත්තටම තේරුම් ගන්න බෑ. ඒ වෙලේ මොකද උනේ කියලා. ඒ වෙලේ අර ඕනුනේ අර ඉවරලා කතාවට ඩිසපොයින්ට් කරන්න නැතුව එහෙමද මම කියන්නේ සීරියස්ලි මොකක්ද තියෙන ඩැමේජ් එක ડોක්ටර්ස්ලා මොකක්ද කිව්වේ දුෂාන්ගේ ඩාන්සින් කැරියර් එකට කොයි වගේද ඔය ඉන්ජරි එක දැන් බලපාලා තියෙන්නේ ඩාන්සර් කෙනෙක් විදිහට දුෂාන්ට ඉන්න පුළුවන් කැමක් තත්ත්වයක් තියෙනවා මේ අවස්ථාව අනුව කරේ ඉවරයි. හැබැයි ડોක්ටර් ආනන්ද පෙරේරා තමයි මගේ මේ දවස් ට්‍රීට් කරන්නේ. එයා කිව්වේ විදිහට මේ බෝන්ස් දෙක කනෙක්ට් කරන ලිගමන්ට් එක 100% එකම කැඩලා ගිහිල්ලා. එතකොට ඩිස්ලොකේෂන් එකකින් හින්දා කාටිලේජස් එළියට පැනලා ඒක ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් ඒක කපලා කාටිලේජස් හරියට දැන් ට්‍රිම් කරලා හදලා තියෙන්නේ. හැබැයි ලිගමන්ට් එක සාමාන්‍ය දෙකට කැඩුනහම ආය හාවෙන්නේ නැහැ. මොකද ඒක දෙපැත්තට කැලි දෙකට යන හින්දා. කටක් වගේ හොයන්නේ නැති හින්දා. ඉතින් දැන් මේ ලිගමන්ට් එක ගලවලා අංගෙන් තව ලිගමන්ට් එකක් අරගෙන එතන දාලා හදලා
ඉවරයි. කරේ නැත්නම් ඒක කරේ නැත්නම් මොනවද කරන්නේ? ඒක දිනනවා. දුවන්න බෑ. ඉතින් ඒක කරන්න ඕනේ. හැබැයි ඒත් එක්කම තවත් මම කියන්න ඕනේ මේ අපේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවට මට ලොකු උදව්වක් කරා. මම සර් කෙලින් කතා කළා කරලා තියෙනවා. සර්ගේ අපිට උදව් කරන්න පුළුවන් ද කියලා. අයි කිසිම මේකක් නැතුව මට වෙලම සර්ගේ ડોක්ටර් චැම්පියන් ડોක්ටර් ඉලන් දවයි එයාත් මට ට්‍රීට් කරනවා මේ දවස්වල සෑහෙන ගුණයක් තියෙනවා. මට තේරුම් කරන්න දන්නේ නැහැ කොහොමද මේක ඇත්තටම සුව වෙන්නේ කියලා. හැබැයි සෑහෙන සුවයක් තියෙනවා. මම හිතුවට වඩා ඉක්මනට මට කකුල දෙම පාය තියන්න පුළුවන් වුණා. ඉතින් බලමු. තමන්ට වාඩ කොන්ෆිඩන්ස් තියෙනවා දුෂාන්? නෑ මෙහෙම තමයි මම නැගිටින්න පුළුවන් කියන තැන. මම නැගිටිනවා. අනිවාර්යෙන් නැගිටිනවා. නැගිටින්න යුතුයි. මම නැගිටිනවා. මට ටික කාලයක් දෙන්න. මොකද මම දන්නවා මගේ නෑත් ඔක්කොම ඒකලන් හිතනවා මෙතන ඉන්නේ. ඉතින් ඒකලන්ගේ ප්‍රයාසිතව ඒකලන්ගේ විශේෂ අනුව ආයෙත් පුළුවන් කියලා බලාපොරොත්තු මම අනිවාර්යෙන්ම එනවා. ආයෙ එනවා. ඒවිලා අනිවාර්යෙන් නැත්නම් වැඩක් නෑ. ඩාන්සින් ස්ටාර් කෙනෙක් ස්ටේජ් එකේ perform කරන්න නැත්නම් එයා ඩාන්සර් කෙනෙක් විදිහට නැත්නම් වැඩක් නෑ. අනිත් කාලයක් දෙන්න වෙනවා. අනිවාර්යෙන් අවශ්‍ය නැත්නම් ලොකු කාලයක් යන්න තියෙන ගමන. මොකද මේක මම හරියට හදාගන්න නැති එළියට ආවොත් මම ජීවිත කාලෙම ඊට නම් හොඳයි මම මාස 3ක් හරි 4ක් හරි ඉඳලා 100% එක හදාගන්න මිනිස්සු මගේ ජීවිතේ මිනිස්සුන් එන්ටර්ටේන් කරන එක. ඉතින් මාස 4ක් කියන දේ නොකරන ඉඳලා හරි මගේ ජීවිත කාලෙම එන්ටර්ටේන් කරන්න පුළුවන් හදාගන්න පුළුවන් නම් තමයි වැඩක්. ඉතින් මම ඒකට එන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. චුටි බ්‍රේක් එකක් අපි අරගමු. බ්‍රේක් එකෙන් පස්සේ අපි කතා කරමු දුෂාන්ත්ගේ ඩාන්සින් ස්ටාර් වෙන්න ආපු ගමනත් එයාගේ මියුසික් කැරියර් ගැන ගොඩක් දේවල්.